ඉඩම් කච්චේරියක් සඳහා ඉදිරිපත් වී ඇති ඔබ විසින් භුක්ති විඳිනු ලබන ඉඩම වෙනුවෙන් ලබාගත් බලපත්‍රය බැහැර කරන්නට යනවා නම් ඒ සඳහා ප්‍රාදේශීය මහලේකම්තුමන්ගේ පූර්ව අවසරයක් අවශ්‍ය වෙනවා. බලපත්‍ර ඉඩමක් හිතුමතේට බැහැර කරන්නට හැකියාවක් නැහැ. ප්‍රාදේශීය මහලේකම්තුමන්ගේ අත්සනින් යුතුව ඔබට ලබා දී ඇති බලපත්‍රය බැහැර කිරීමට හැකියාවක් පවතින්නේ ලේ ඥාතිත්වයට පමණයි. ලේ ඥාතිත්වයෙන් පිට පාර්ශවයකට ඔබ කොයිම අවස්ථාවකදීවත් බලපත්‍ර ඉඩමක් බැහැර කරන්නට හැකියාවක් නැහැ. ප්‍රාදේශීය මහලේකම්තුමන්ගේ අවසරයකින් තොරව ඔබ බලපත්‍ර ඉඩමක් බාහිර පාර්ශවයක් වෙත නීත්‍යානුකූල නොවන ලියවිල්ලක් මත විකුණා ඇති අවස්ථාවන් අපට දක්නට ලැබෙනවා. බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කිරීම මත එය තහවුරු වුවහොත් එවන් අවස්ථාවක බලපත්‍ර ඉඩම අවලංගු කරන්නට ප්‍රාදේශීය මහලේකම්තුමන්ට බලය පවතිනවා. ඒ අනුව ඔබ නමින් පවතින බලපත්‍රය බැහැර කරන්නට හැකියාවක් පවතින්නේ ලේ ඥාතිත්වයට පමණයි. ලේ ඥාතීන් විදිහට හඳුන්වන්නට පුළුවන් බලපත්‍ර කරුගේ මව, පියා, දුව, පුතා, ඒ වගේම සහෝදරයා, සහෝදරිය, ඒ වගේම සහෝදරයාගේ දරුවන් හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම බලපත්‍ර කරුගේ විවාහ සහතිකය මත බිරිඳට එහෙමත් නැත්නම් ස්වාමි පුරුෂයාට, කලත්‍රයාට මෙම ඉඩම බැහැර කරන්නට හැකියාව පවතිනවා. ඔබ බලපත්‍ර ඉඩමක් බැහැර කරන්නට ඉඩම් අංශය වෙත පැමිණෙන අවස්ථාවක ඔබ විසින් සම්පූර්ණ කළ යුතු වන්නේ ඉඩම් අංක 2 කියන අයදුම් පත්‍රය. ඉඩම් අංශය මගින් හරි ග්‍රාම නිලධාරී මාර්ගයෙන් හරි QR කේතේ ලබාගෙන ඔබ අයදුම් පත්‍රය ලබා ගන්න. අයදුම් පත්‍රය පිටු 7කින් සමන්විතයි. මේ අයදුම් පත්‍රයේ ඔබට අවශ්‍ය උපදෙස් මාලාව සහ ඔබ විසින් බලපත්‍රය බැහැර කරන්නට අපට බාර දීමේදී ලබා දිය යුතු ලියවිලි කිහිපයක් තිබෙනවා. ඔබ අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා බලපත්‍ර කරුගේ සහ පැවරුම්ලාභියාගේ ඉල්ලීම් ලිපි අප වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම බලපත්‍රයේ පිටපතක්, බලපත්‍ර කරුගේ උපැන්න සහතිකය සහ විවාහ සහතිකය අවශ්‍ය වෙනවා. ඒ වගේම බලපත්‍ර කරුවන්ගේ දරුවන් ඉන්නවා නම් දරුවන්ගේ උපැන්න සහතික අවශ්‍ය වෙනවා. ඒ වගේම බලපත්‍රයක් බැහැර කරන්නට හැකියාව තිබෙන්නේ ලේ ඥාතිත්වයට පමණයි. පිට පාර්ශවයකට බලපත්‍ර ඉඩමක් බැහැර කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා ලේ ඥාතිත්වය සනාථ කරන්නට උපැන්න සහතික ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම කලත්‍රයාට දීමනා බලපත්‍ර කරුගේ බිරිඳට එහෙම නැත්නම් බලපත්‍ර කරුගේ ස්වාමියාට බලපත්‍රය බැහැර කරන්නට ඔබ සූදානම් වෙනවා නම් ඔබගේ විවාහ සහතිකය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම සම්පූර්ණ බලපත්‍ර ඉඩම පවරනවා නම් බලපත්‍ර කරුට කලත්‍රයාට නමින් වෙනත් ඉඩමක් පැවතිය යුතුයි. අනිවාර්යෙන්ම බලපත්‍රය සම්පූර්ණයෙන්ම බැහැර කරනවා නම් වෙනත් ඉඩමක් තිබීම අනිවාර්ය වෙනවා. ඒ වගේම බලපත්‍ර ඉඩමින් කොටසක් බැහැර කරනවා නම් ග්‍රාම නිලධාරී විසින් සහතික කරන පිඹුරක් අවශ්‍ය වෙනවා. කොටස් වෙන් කරලා දල සටහනක් ඇඳලා ලබා දීම අනිවාර්ය වෙනවා. ඒ වගේම බලපත්‍ර කරුගේ නමෙහි පිල්ලම් වල වෙනසක් පවතිනවා නම් ඊට අදාළව දිවුරුම් ප්‍රකාශත් ඔබ විසින් අප වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම උපැන්න සහතිකය සහ බලපත්‍රයේ නම අතර කිසියම් වෙනසක් පවතිනවා නම් ඔබගේ නම සංශෝධනය කිරීම අනිවාර්ය වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය මගින් ඔබට ඔබගේ නම සංශෝධනය කිරීමේ හැකියාව තිබෙනවා. ඔබගේ උපැන්න සහතිකයේ 13 වන තීරය සංශෝධනය වෙනවා ඔබගේ නමේ වෙනසක් සිදු කරන අවස්ථාවට. ඒ වගේම බලපත්‍ර කරුගේ සහ පැවරුම් ලාභියාගේ ජාතික හැඳුනුම්පත ඔබට මේ සමග ඉදිරිපත් කළ යුතු වෙනවා. බලපත්‍රය ලබා ගන්නට සූදානම් වෙන පැවරුම් ලාභියා මහව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අයත් නොවන අවස්ථාවකදී ඔබ විසින් මෙම අයදුම් පත්‍රයේදී කොට සම්පූර්ණ කිරීමේදී පැවරුම්ලාභියාගේ මූලික තොරතුරු පමණක් සඳහන් කරන්නට වග බලා ගන්න. මොකද ඔබ පදිංචි මහා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් පිටත් අයට නම් අප විසින් ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු ලබා ගැනීම සිදු කරන ග්‍රාම නිලධාරී මාර්ගයේ මෙම අයදුම් පත්‍රයේ දෙවන පිටුවේහි
ඒ කොටස ලෙස සඳහන් කරලා තිබෙනවා ඔබගේ අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු ආකාරය. එහිදී ඔබගේ බලපත්‍රයේ අංකය සඳහන් කරන්න අංක 1 යටතේ දක්වලා තිබෙනවා බලපත්‍රකරු සහ පවුල් ඒකකයේ තොරතුරු. බලපත්‍රකරුගේ සම්පූර්ණ නම සඳහන් කරන්න ඔබ කටයුතු කරන්න මුලකුරු වලින් කියවෙන නම, ඒ වගේම ලිපිනය, පදිංචි ග්‍රාම නිලධාරී වසම, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, බලපත්‍රකරු විවාහක අයෙක්ද අවිවාහක අයෙක්ද කියන එක ඔබ තෝරන්නට අවශ්‍යයි. ඒ වගේම විවාහක නම් ඔබගේ කලත්‍රයාගේ සම්පූර්ණ නම, ඔබට දරුවන් ඉන්නවා නම් ඒ දරුවන් ජීවත් වෙලා ඉන්නත් පුළුවන්, මිය ගිහින් තියෙන්නත් පුළුවන්. ජීවත් වෙලා ඉන්න දරුවන්ගෙන් මිය ගිය දරුවන්ගේ සියලුම දෙනාගේ නම් වැඩිමහල් පිළිවෙලට ඔබ මේ තොරතුරු ඇතුළත් කළ යුතුයි. ඒ වගේම අංක 2 යටතේ තියෙනවා ඉඩම් පිළිබඳ විස්තර. එහිදී ඔබගේ ඉඩමේ බලපත්‍ර ඉඩමේ සම්පූර්ණ ප්‍රමාණය, ඉඩමේ ස්වභාවය, ගොඩ ඉඩමක්ද මඩ ඉඩමක්ද කියන කාරණාව, ඉඩම පිහිටි ග්‍රාම නිලධාරී වසම, ඉඩම මැනලා තියෙනවා නම් කැපලි අංකය සඳහන් කරන්න කටයුතු කරන්න. අංක 3 යටතෙන් දක්වලා තිබෙනවා ඔබ සම්පූර්ණ ඉඩම බැහැර කරනවා නම් ඔබ සතුව හා කලාත්‍රය සතුව වෙනත් ඉඩම් පවතිනවා නම් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. ඔබ නමින් තියෙන්නත් පුළුවන්, කලාත්‍රය නමින් තියෙන්නත් පුළුවන්. ඒ ඔප්පුව තිබෙන කෙනාගේ සම්පූර්ණ නම සඳහන් කරන්න, ඔප්පුව අංකය සඳහන් කරන්න, ඉඩමේ ප්‍රමාණය, ඉඩමේ ස්වභාවය, ගොඩ ඉඩමක්ද මඩ ඉඩමක්ද, ඉඩම තියෙන මහව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය වෙන්න පුළුවන්, වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් වෙන්න පුළුවන්. අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සඳහන් කරන්න, ග්‍රාම නිලධාරී වසම් සඳහන් කරන්න, අදාළ දීමනා පත්‍රයක් නම් අවසන් පත්තිරු අංකය සඳහන් කරන්න. ඒ වගේම බලපත්‍ර ඉඩම් පැවරුම් කරන්නේ කාටද? බලපත්‍ර ඉඩම් පැවරුම් කරන්නේ ලේ ඥාතිත්වයට. දීමනා පත්‍රකරුගේ දරුවෙක්ට වෙන්න පුළුවන්. ලේ ඥාතිත්වය මම කලින් වීඩියෝ එකේ සඳහන් කළා. ඒ වගේම ලේ ඥාතිත්වයට සඳහන් බැහැර කිරීමේදී පැවරුම්ලාභියාගේ නම සඳහන් කරන්න, ඥාතිත්වය සඳහන් කරන්න, කැබලි අංකය, ඉඩමේ ප්‍රමාණය සඳහන් කරන්න කටයුතු කරන්න. ඒ වගේම ඒ කොටසේ පහළ සඳහන් කරන්න තිබෙනවා දිනය සහ ඉල්ලුම්කරුගේ අත්සන. මෙහිදී දිනය සහ ඔබගේ අත්සන, බලපත්‍රකරුගේ අත්සන සඳහන් කරන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරන්න. ඒ වගේම මේ අයදුම් පත්‍රයේ 3 වන පිටුවේ B කොටස සඳහන් වෙනවා. මේ B කොටස සම්පූර්ණ කළ යුත්තේ ඔබ පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී විසින් සහ ඔබ පවරන්නට යන බලපත්‍ර ඉඩම පිහිටි ග්‍රාම නිලධාරී විසින්. ඔබගේ ඉඩම තියෙන වසමේම ඔබ පදිංචි නම් එකම ග්‍රාම නිලධාරී මාර්ගයෙන් මෙම කොටස සම්පූර්ණ කළ හැකි. නමුත් ඉඩම තියෙන්නේ උදාහරණයක් විදිහට දළදාගම වසමේ නම් ඔබ පදිංචි 5 ග්‍රාම නිලධාරී වසමේ නම් අදාළ ග්‍රාම නිලධාරී වසම් දෙකෙහිම ග්‍රාම නිලධාරී විසින් මේ B කොටස සම්පූර්ණ කළ යුතු වෙනවා. මෙම අයදුම් පත්‍රයේ 4 වෙනි පිටුවෙහි C කොටස සඳහන් වෙනවා. මේ C කොටසට අදාළව ග්‍රාම නිලධාරී විසින් ලබා දිය යුතු ග්‍රාම නිලධාරී ඉදිරියේදී ලබා දිය යුතු දියුරුම් ප්‍රකාශයක් සහ සාමදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේදී ලබා දිය යුතු දියුරුම් ප්‍රකාශයක් ඇතුළත් වෙනවා. එහිදී ඔබගේ පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, වසම, ඔබගේ පදිංචිය නම, ඔබගේ පත්තුව, කෝරළය, ග්‍රාම නිලධාරී වසම, ඉඩම පිහිටි ග්‍රාම නිලධාරී වසම, අගපි අංකය, ඉඩමේ ප්‍රමාණය, ඔබ බැහැර කරන්නට යන බලපත්‍රයේ අංකය, ඔබ බැහැර කරන්නේ කාටද, කොච්චරද ප්‍රමාණය කියන කාරණාව පැහැදිලිව සඳහන් කරන්නට කටයුතු කරන්න. ඒ පැහැදිලිව සඳහන් කිරීමෙන් අනතුරුව බලපත්‍රලාභියාගේ අත්සන සඳහන් කිරීම අනිවාර්ය වෙනවා ග්‍රාම නිලධාරී ඉදිරියේදී. ඒ වගේම ඔබගේ කලත්‍රයා ජීවත්ව සිටිනවා නම් ඔහුගේ හෝ ඇයගේ නම සඳහන් කරලා අත්සන තබන්නට ඕන. ඒ වගේම ඔබට දරුවන් සිටිනවා නම් ඒ දරුවන්ගේ සම්පූර්ණ නම සහ අත්සන තබලා ග්‍රාම නිලධාරී ඉදිරියේ අත්සන් කළ ග්‍රාම නිලධාරී නිර්දේශය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. සාමදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේදී ගනු ලබන දියුරුම් ප්‍රකාශයත් ඒ විදිහමයි ග්‍රාම නිලධාරී ඉදිරියේදී ගනු ලබන දියුරුම් ප්‍රකාශයේ විදිහටමයි ගන්න අවශ්‍ය වෙන්නේ. නමුත් රුපියල් 50ක මුද්දරයක් මත තමයි බලපත්‍රලාභියා අත්සන් තැබිය යුතු වන්නේ. එයයි වෙනසකට තියෙන්නේ. ඉඩම් අංක 2 බලපත්‍රයක් පැවරීමේ අයදුම් පත්‍රයෙහි පිටු අංක 6 සඳහන් වෙනවා D කොටස. පැවරුම්ලාභියාගේ තොරතුරු සඳහන් කරන පිටුව. පැවරුම්ලාභියාගේ සම්පූර්ණ නම සඳහන් කළ යුතුයි. ඒ කියන්නේ බලපත්‍රකරුගේ ලේ ඥාතියෙක්ට පවරන්නේ ඒ කෙනාගේ සම්පූර්ණ නම සඳහන් කරන්නට අවශ්‍යයි. ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, දුරකථන අංකය, පදිංචි ග්‍රාම නිලධාරී වසම, ඉඩම පවරා ගන්නේ ඇයි කියන කාරණාව පැහැදිලිව සඳහන් කරන්න. පැවරුම්ලාභියාගේ කලත්‍රයා, දරුවන්ගේ තොරතුරුත් මෙහිදී ඇතුළත් කිරීම අනිවාර්ය වෙනවා. ඒ තොරතුරු ඇතුළත් කරලා පැවරුම්ලාභියාගේ අත්සන සඳහන් කරලා
පදිංචි වසමේ ග්‍රාම නිලධාරියගේ නිර්දේශය සහ ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන නිල මුද්‍රාව තැබිය යුතුයි. නමුත් මේ පැවරුම්ලාභය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් පිට අයෙක් නම් ඩී කොටසේ ඔබගේ මූලික තොරතුරු පමණක් ඇතුළත් කරන්න. මොකද ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් පිට කොට්ටාශයක පදිංචිව සිටිනවා නම් ඔබගේ තොරතුරු අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඔබ පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තොරතුරු යවලා අපි විසින් තමයි ඔබගේ තොරතුරු සපයා ගැනීම සිදු කරනු ලබන්නේ. ඔබ විසින් ඔබගේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සිටිනවා නම් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔබගේ තොරතුරු ලබාගෙන ග්‍රාම නිලධාරීන් මගින් අත්සන් කරලා ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිල මුද්‍රාව තබාගෙන අයදුම්පත ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම අයදුම්පතෙහි පිටු අංක 7 සඳහන් කිසිවක් ඔබ විසින් සම්පූර්ණ කළ යුතු වන්නේ නැහැ. ඉඩම් අංක 2 කියන අයදුම්පත්‍රය සමග මා ඔබට සඳහන් කළ සියලු ලේඛන ගැටලුවකින් තොරව අප වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ලේඛන සමග මෙම අයදුම්පත්‍රය ඉඩම් නිලධාරී නිර්දේශය සඳහා යොමු කරනු ලබනවා. අයදුම්පත්‍රය ජනපද නිලධාරී නිර්දේශය ඉදිරිපත් කිරීමෙන් පසුව කාර්යාලය වෙත ඔබව කැඳවනු ලබන අතර පැමිණීමේදී ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාවය තහවුරු කෙරෙන ලියවිල්ලක් සහ බලපත්‍රයේ පිටපත ඔබ විසින් රැගෙන ආ යුතුයි. බලපත්‍ර ඉඩම බැහැර කිරීම සම්බන්ධයෙන් ඔබගේ කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ අනුමැතිය යටතේ ඔබගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට අප සූදානම්.